බිස්නස් එක සහ මම කියන්නේ සම්පූර්ණයෙන් චරිත දෙකක්. මගේ ටිකක් ඩෝන්ට් කෙයා ගතියක් තියෙනවා. මං ක්ලයන්ට් එන වාහනේ බලන්නේ නැහැ. ක්ලයන්ට් හැන්ඩ්ලින් කරනකොට මොන වගේ දේවල්ද අපි වැඩිපුර අවධානය යොමු කරන්න? මම කරන පළවෙනි දෙයක් තියෙනවා. මං ක්ලයන්ට් එන වාහනේ බලන්නේ නැහැ. දාගෙන එන සෙරප්පු හෑන්ඩ් බෑග් දිහා බලලා ගණන් කියන්නේ නැහැ. ඒ ක්ලයන්ට් පයින්දාවේ වෙන හොඳ වාහනයක දාවේ අනුව මගේ ගණන් තීරණය වෙන්නේ නැහැ. මගේ ස්ටෑන්ඩඩ් ගාණක් තියෙනවා. පැහැදිලිව කියනවා මෙතනින් රෙදි අරන් කරොත් මෙන්න මේ විදිහ වෙනවා. අතනින් රෙදි අරන් කරොත් මෙහෙම කරනවා. අපි කොහෙන් හරි ඕඩර් කරලා වෙන රටකින් අපි කස්ටමයිස් කරලා ගෙනාවොත් සමහර වෙලාවට පයින් එන මනුස්සයාට බස් එක කෝච්චි එකේ එන මනුස්සයාටත් ඒකට එෆර්ට් කරන්න පුළුවන්කම දෙන අපිට ඒක තීරණය කරන්න බෑනේ. හැමෝටම එකම විදිහටයි මම සලකන්නේ. ඒක මගේ ගාවට එන මාරම සල්ලි තියෙන කෙනෙකුත් නෝමල් කෙනෙකුත් එදා ඉඳන් එන ඒ නේචර් එක අඳුරනවා. ඒ කියන්නේ සමහර අයට අපේ නෝ හයි ක්ලාස් ක්‍රවුඩ් එකක් එනවා. දැන් ඇත්තටම ඉන්නේ මගේත් එක්ක ඒගොල්ලොත් විතරමයි ඉන්නේ දැන්. නමුත් ඒගොල්ලෝ උනත් දන්නවා මම අදටත් ඒගොල්ලොත් එක්ක එදා කියපු කතා කරපු විදිහටම තමා ගනුදෙනු කෙරෙන්නේ. ඇයි මං ගාවට එන්න ඕනේ කියන එකේ ප්‍රධානම කාරණාව ඒක. මගේ අතින් ඉස්සර වෙච්ච වැරද්දක් තමයි මගේ ටිකක් ඩෝන්ට් කෙයා ගතියක් තියෙනවා. අර මගේ පර්සනැලිටි එකයි ඒවත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. මම යම් තැනකදී තේරුම් ගත්තා ඒක බිස්නස් එකට හරියන්නේ නැහැ. බිස්නස් එක සහ මම කියන්නේ සම්පූර්ණයෙන් චරිත දෙකක්. මගේ පර්සනැලිටි අරවා මේවා දේවල් මේක ඇතුලේ දාන්න ගියොත් මගේ බිස්නස් එක වැටෙනවා. මට ඒක තේරුම් ගන්න අවුරුදු 4-5 ගියා. සල්ලි ඉතුරු කරන්න ඕනේ කියන එක මට ඉගෙන ගන්න වුණා. ඒක ඉගෙන ගන්න ඕන දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා පොඩි කාලේ ඉඳන්ම ළමයෙක්ට අර මං කියන්නේ කනවා බොනවා වගේම දැනගන්න ඕන දෙයක්. ඒ වගේ මගේ ජීවිතේ තියෙනවා අර ඉගෙන ගත්ත දේවල්. මේකත් මමම තනියෙන් තේරුම් ගත්ත දෙයක් තමයි මේක මම මෙහෙම කරොත් මේක මේ වගේ මෙයා වෙනවා කියන එක.